දෙනවද? හරිද? මොකක් හරි වෙඩි දිනනවා. එක්සිකියුටිව් ලෙවල් එකට යන්නේ යගේ හිතීමේ ශක්තිය තමයි අවගන්න. දැන් ඉස්සර හිටියා කියනවා නිකන් කියන්නේ කතාවට ආපුවම අදටත් ලෝකේ තියෙනවා එහෙම දැන් LTD සංවිධානයක රස්සා සංවිධානය තමයි LTD එකේ ප්‍රභාකරන් හිතන්නේ මොකද්ද කියලා හිතන්න හමුදා බුද්ධිවංශයේ කට්ටිය ප්‍රභාකරන් හිතන දේ මේ ඉඳන් හිතනවා. එයාව අවුරුදු ගාණක් ෆලෝ කරලා එයා හිතන්නේ එයා දැන් පෙබරවාරි 14 වෙනිදා මොකද කරන්නේ ප්‍රභාකරන්? හරිද? මලක් දෙනවද? හරිද? මොකක් හරි වෙඩි දිනනවා. හරිද? ඒතකොට එයාව ප්‍රෙඩික්ට් කරන්න සමාජයක් හිටියා. කියන්නේ සමාජයේ අපි නිකන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු ප්‍රෙඩික්ට් කරනවා වගේ නෙමෙයි. බුද්ධිවංශ වල ඉන්නව කට්ටියක් මෙයා මොකද ඊළඟ මොහොතේ කරන්නේ? මෙයාගේ ඊළඟ ඇටැක් එක මෙහෙන් අපි දෙයක් කියලා. අපින් මෙහෙන් ඇටැක් කරපුවා මේ ඇටැක් එකට අරයා සමහරට පහුවදා ඊළඟ දවසේ රෙස්පොන්ස් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක ඉන්නේ යම් කල්. ඒක ඇනලයිස් කරනවා. එක එක අතට. හරිද? මැත්ස් කරන කෙනෙක් විදිහට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ චුට්ටක් වේගෙන් කිසියම් දෙයක් දැකීම හිතීම. කවිකාරයෙක් නෙමෙයි කවිකාරයෙක් වෙන්න පුළුවන් ඔයා. ඔයා කවියක් ලියලා ලාලිත්‍යකින් මේක දැකීම නෙමෙයි වගේම බලාපොරොත්තු ගන්න ක්ෂණිකව තීන්දුව ගැනීම.